කොහොමද ඇලට? ඔන්න ලස්සන ගහක් තියෙනවා. කියන්න බලන්න අද අපි කොහෙද ඇවිල්ලා ඉන්නේ කියලා. මේ වටපිටාව දැක්කහම අනිවාර්යයෙන්ම කියන්න පුළුවන්. ඔයාලා හිතුවා හරි. අද අපි ඇවිල්ලා ඉන්නේ නුවරඑළියේ. අද අපි යන්නේ හෝටන් ප්ලේන්ස් බලන්න. ගිය අවුරුද්දෙත් අපි හෝටන් ප්ලේන්ස් බලන්න යන්න ආවා. හැබැයි ඉතින් අපිට ඇතුළට යන්න බැරි වුණා. ඒ මොකද ඔගොල්ලෝ දන්නවා හෝටන් ප්ලේන්ස් යනවා නම් හවස 2ට කලින් අපි ඇතුළට යන්න ඕන. 2 පහ වුණොත් අපිට ඇතුළට යන්න දෙන්නේ නැහැ. ඒ කියන්නේ ඇවිදින්න යන්න දෙන්නේ නැහැ. ඉතින් ගිය පාර එද්දී 4ක් පහ වෙලා තිබුණානේ. ඒ නිසා අපිට ඇතුළට යන්න බැරි වුණා. ඉතින් අපි හිතාගත්තා ආයෙත් දවසක යනවාමයි කියලා. ඉතින් ඔන්න මේ පාර අපි හෝටන් ප්ලේන්ස් බලන්න ආවා. ඒ වගේම අපිට ඇතුළට යන්නත් පුළුවන් වුණා. අපි මේ ගමන ආවේ මැයි 1 වෙනිදා. එදා මෙහි මැයි රැළියකුත් තිබ්බා. අරගේ ජනාධිපති වෙන්නේ නැති කියලා අපි හිතුවා. ඒ දවස කම්කරු දිනේ වගේම පොහොයක් යෙදිලා තිබුණා. අපි මේ දවසේ වෙන ගමනක් දාගෙන තිබුණේ. හැබැයි ඒ ගමන කැන්සල් වුණා. ඉතින් අපි දෙන්න උදේම නැගිටලා නාලා කරලා සුදු ඇඳගෙන ලෑස්ති වුණ එකේ ගෙදෙට්ට වෙලා ඉන්නත් බෑනේ. ඒ නිසා අපි හිතුවා කොහේ හරි යන්න ඕන කියලා. ඉතින් අපි හිතුවා හෝටන් ප්ලේන්ස් බලන්න යමු කියලා. ඉතින් මේ ගමනට අපි දෙන්න විතරක් නෙවෙයි. මගේ අම්මත් සහභාගී වුණා. මේ බලන්නකො කවුද මේ ඉන්නේ කියලා. හරියට නිකන් කූපි රැලක් වගේ. අපි දැන් මේ යන්නේ අබේවැල හරිය පහු කරගෙන. ඔයාලට ඉස්සරහින් බලා ගන්න පුළුවන් අබේවැල ස්ටේෂන් එක. දෙක වෙන්න කලින් ඇතුළට ය아가න්න එක තමයි අපේ එකම ටාගට් එක වෙලා තිබ්බේ. ඉතින් අපි කෑම කන්නවත් නවත්තන්න නැතුව කෙලින්ම ආවා. ඔන්න මේ තියෙන්නේ පට්ටිපොළ ස්ටේෂන් එක. ලංකාවේ උසින්ම පිහිටලා තියෙන්නේ මෙන්න මේ පට්ටිපොළ ස්ටේෂන් එක. ඔයාලා ඒක දන්නව ඇතිනේ. අපි ගිය අවුරුද්දෙත් ආවේ මේ කාලෙම තමයි. හැබැයි ගිය වතාවේ නම් සෑහෙන සෙනඟක් හිටියා. අපි පාරේ යද්දී රිවර්ස් කර හරිම අමාරුවෙන් ගියේ. හොඳටම වැස්සක් තිබ්බා ඒ කාලේ. හැබැයි අද නම් එච්චර සෙනඟක් පේන්න හිටියේ නැහැ. අපි නිදහසේ ගියා. මේ පාර වැස්සෙත් නැහැ. ඔන්න අපි හෝටන් ප්ලේන්ස් වලට ඇතුල් වෙන තැනට ආවා. ඔයාලා මෙතනින් ටිකට් අරගෙන යන්න ඕන. අපි 3 දිනක් ගියා. ඉතින් අපි 3 දිනාටයි එතකොට තව එකතු වෙලා තියෙන ටැක්ස් වලට සර්විස් චාර්ජ් ඒ ඔක්කොම රුපියල් 1180ක් විතර අපිට ගියා. ඔයාලා නම් මේ ලස්සන පරිසරය දිහා බලාගෙන යන්නකෝ. ඔන්න අපි ආවා. මම චූටි කාලේ ඉඳන්ම බලාගෙන හිටියේ කවදද මෙහෙ එන්නේ කියලා. ඔන්න ඉතින් ඒකත් හරි. මෙතනින් අපි ටිකට් චෙක් කරනවා. ඒ වගේම බෑග් එහෙම චෙක් කරලා බලනවා. පොලිතීන්, ප්ලාස්ටික් මේ වගේ දේවල් ඇතුළට ගෙනියන්න දෙන්නේ නැහැ. බලන්නක ඉතින් පරිසරයේ ලස්සන
හරියට නිකම් වෙනම ලෝකයකට ආවා වගේ තමයි මට නම් දැනෙන්නේ. අපි හැම කෙනෙක්ම අපේ එදිනෙදා ජීවිතෙත් එක්ක ගොඩක් බිසි වෙලා ඉන්නේ. එහෙම නේද? ඉතින් ඒ වගේ බිසි ලයිෆ් එකක් ගෙවද්දි මේ වගේ නිදහසේ ලස්සනට ගෙවෙන දවස් අනිවාර්යෙන්ම අපිට ඕන කරනවා. ජීවිතේ හරිම කෙටි. ඉතින් ඉන්න කාලේ සතුටින් නිදහසේ ඉන්න තමයි මම නම් කැමති. මේ තියෙන්නේ මහරත්මාල් ගහක්. බලන්නක ඒක කොයිතරම් ඈතින්ද තියෙන්නේ කියලා. මෙතනින් පාර දෙකට බෙදෙනවා. ඔයාලට කැමති පාරකින් ගිහිල්ලා අනිත් පාරෙන් එන්න පුළුවන්. පාරවල් දෙකින්ම යන්නත් එන්නත් පුළුවන්. අපි තෝරගත්තේ දකුණු පැත්තට තියෙන පාර. ඒ පාර ගොඩක් ලස්සනයි. පොඩි කාලේ සිංහල පොතේ හෝටන් තැන්න ගැන තිබුණා. ඉතින් එතකොට හෝටන් තැන්නේ දියැලි දෙකක් තියෙනවා කියලා අපි ඉගෙන ගත්තා. එකක් තමයි චිමිනි ඇල්ල, අනිත් එක මේකස් ඇල්ල. මේ තියෙන්නේ චිමිනි ඇල්ල වෙන්න ඕන. මම හරියටම නම් දන්නේ නැහැ. දන්න කෙනෙක් ඉන්නවා නම් පහලින් කමෙන්ට් එකක් දාන්නකෝ. මනලෝන රංගසේනා හදේසියුම් වදහරා නැවතිලා නුඹ රහස කියන ගීතා හෙමින් ඇසෙන්නේ මාත්‍රා වැටලිලානේ හිරිවැටුණු සඳසේයා නිදිවර තනිවෙන්න හදවත් දැන් හිගයි වෙහි බිඳු වැටෙනවා නම් සුළඟක් සැලෙනවා මොහොතක් තනිවී මේ කියන්නේ මේකස් ඇල්ල. අහගන්නව අපේ අම්මි මොනවද කියන්නේ කියලා. කෑමර පොඩ්ඩයින් කන්නේ සරින් සරීටම කන්නේ. ඕබට් කයි අයිස්ක්‍රීම් කයි කෙටල් ගෙඩි කයි අඹ කයි. අම්මිට හොඳටම බඩගිනි වෙලා තමයි හිටියේ. එනවා මේකවනේ. ටයිම් ලැප්ස් එකක් ගන්න. ටික වෙලාවකින් මේ මීදුමේ මුළු පරිසරයම වැහිලා යනවා. හරිම ලස්සනයි. ලෝකාන්ත ඇහිලා ඉතිරි. තාම ළඟට ආවෙන. ඔන්න දැන් එනවා. ආවා. ඉතින් අපි ලෝකාන්තේ ළඟට ආවා. හැබැයි අපිට පහළ මුකුත් පෙන්වන්නේ නැහැ. මුළු පළාතම මීදුමෙන් වැහිලා තිබුණේ. ඒක ඉතින් අපේ අවාසනාව. අපි අනිත් පාරෙන් තමයි යන්න තීරණය කරේ. එතකොට අපිට පාරවල් දෙකේම තියෙනවා බලා ගන්න පුළුවන්. ඒ නිසා ටික දුරක් යනකොට හොඳටම වැස්සා. අපි තුන්දෙනාම හොඳටම තෙමුණා. ආයේ වීඩියෝස් මොකුත් ගන්න බැරි වුණා. ඔන්න ගෝන යාළුවෙක් හිටියා. අපි එන පාර දිගටම ගෝන්න ගොඩාක් අපිට දකින්න පුළුවන් වුණා. දැන් වෙලාව ගැන කිව්වොත් නම් 5ක් පහු වෙලා තිබුණේ. අපි නුවරටම එන්නත් එපයි. ඉතින් අපි එන්න පටන් ගත්තා. ෆෝන් එකේ ස්ටෝරේජ් ඔක්කොම ෆුල් වෙලා තිබ්බේ. ඒ වගේම බැටරිත් ලෝ. මුකුත් වීඩියෝ කරන්නේ නැහැ කියලා හිතන් හිටියට මේ ලස්සන දැක්කහම වීඩියෝ කරන්න නැතුව ඉන්න මට බැරි වුණා.
ඔන්න බලන්නකො කට්ටිපොළ ස්ටේෂන් එකට කෝච්චියක් එනවා. ඔන්න ඉරත් හිමිට බැහැගෙන යනවා. හරිම ලස්සන දර්ශනයක්. අද දවස නම් හරිම ලස්සන දවසක්. මේ දවස මට කවදාවත් අමතක වෙන්නේ නැහැ. ඉතින් මේ මම දැකපු ලස්සන ඔයාලටත් බලන්න මම ඔයාලත් එක්ක ෂෙයා කරගත්තා. වීඩියෝ එක හොඳයි නම් කමෙන්ට් එකක් දාගෙන යන්නකෝ. ඒ වගේම subscribe කරන්නත් අමතක කරන්න එපා. තවත් දවසක ලස්සන වීඩියෝ එකකින් මටම හමු වෙමු. එහෙනම් මං ගිහින් එන්නම්. බයි.